ඔව් දැන් pen tool එක සම්බන්ධව සහ path palette එකත් direct selection tool එකත් ගැන ඉගෙනගෙන තියෙන දැනුම සහ ඒකත් පාවිච්චි කරලා ඊට පස්සේ මේ shape tool එකත් පාවිච්චි කරලා මෙන්න මේ වගේ අපි effect එකක් හදාගන්න කොහොමද කියලා බලමු. මේක ඇත්තටම අපි text එක ගමන් කරලා තියෙනවා path එකක් හරහා path එකක් උඩින් ඇත්තටම අර Corel Draw වලදී අපි පාවිච්චි කරපු fix text to path command එක හා සමානයි. නමුත් ඇත්තටම බොහෝ දෙනා පාවිච්චි කරන්නේ Photoshop වලදී. ඒ කියන්නේ මේ වගේ text එකක් curve කරගන්න අවශ්‍ය නම් බොහෝ දෙනා පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමය. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා ඇති මෙතන මම type tool එක අරගෙන text එකක් type කරන්නම්. මේ වගේ මම මේ ටෙක්ස්ට් එකක් ටයිප් කරලා කලර් එක වෙනස් කරනවා ඔයාලට පැහැදිලිව පේන්න. ඊට පස්සේ ටෙක්ස්ට් එක තා පොඩ්ඩක් අපි ලොකු කරමුකෝ. දැන් මේ ටෙක්ස්ට් එක අර ඉෆෙක්ට් එකේ පේන විදිහට රවුන්ඩ් කරන්න ඕන නම් මේ කර්ව් කරන්න අවශ්‍ය නම් බොහෝ දෙනා පාවිච්චි කරන්නේ ක්‍රමය තමයි ටයිප් ටූල් එකට ගිහිල්ලා ටෙක්ස්ට් එකේ මේ විදිහට ක්ලික් කරලා ටයිප් ටූල් එකට ගියාට පස්සේ control panel එකේ වලට දැක ගන්න පුළුවන් මෙන්න මේ බටන් එක create wrap text කියන එක. ඒකේ wrap text style වලින් අපිට පුළුවන් text style එකක් දෙන්න. මේක arc mode එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට text එක curve කරගන්න පුළුවන්. preview එක පේනවා බලන්න. මෙහෙම අපිට අවශ්‍ය නම් text එක curve කරගන්න පුළුවන්. නමුත් මේ දෙකේ වෙනස ඔයාලා සංසන්දනය කරලා බලන්න. මේකේ තියෙන විදිහට නියම ආකාරයට ටෙක්ස්ට් එක රවුන්ඩඩ් විදිහට ගමන් කරලා නැහැ පාත් එකක් හරහා. ඉතින් ඒකෙන් හින්දා මෙන්න මේ විදිහ ඉෆෙක්ට් එකක් නැත්නම් ටෙක්ස්ට් එක අපි දැන් ආක් එකක් විදිහට ගන්න නම් හොඳයි. නමුත් අපි බලාපොරොත්තු වෙන ටෙක්ස්ට් එක රවුන්ඩඩ් විදිහට අරගන්න නම් මේක නිවැරදි සහ සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒකට පාවිච්චි කරන්න තියෙන වෙනම විදියක්. අපි දැන් බලමු කොහොමද ඒක නිර්මාණය කරගන්නේ කියලා. මම මේ ලේයර් එක ඩිලීට් කරන්නම්. මෙතනින් බලන්න විමසිල්ලෙන් මෙතන තියෙන වලට දැක් ගන්න පුළුවන් මේ අපේ මේ tool එක අපේ direct selection path selection tool එක සහ direct selection tool තියෙන tools වලට දකුණු පසින් තියෙනවා මේ shapes tool ටික. හරිද? මේ shape tool වලින් අපිට පුළුවන් shape එකක් නිර්මාණය කරගන්නවා හා සමානවම shape එකක් මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් ඒ tool එක path එකක් නිර්මාණය කරගන්න විදියට පාවිච්චි කරන්න. මෙතෙන්දී අපි කරන්නේ ඒ ක්‍රමය ellipse tool එක select කරන්නම්. එතකොට select කරාට පස්සේ pen tool එකේ වගේම මෙතන අවස්ථාවන් තුනක් එනවා. මතක තියාගන්න pen tool එකේදී මම විස්තර කර ආකාරයටම තමයි මෙතෙන්දී CS4 නම් ඔයාලා පාවිච්චි කරන්නේ. CS4 එකේ මෙතන තියෙන්නේ buttons තුනක්. ඒකේ තියෙන දෙවෙනි button එක වම් පස්සේ ඉන්න දෙවෙනි button නැත්නම් center button එක තමයි මේ අවස්ථාව. මෙතෙන්දී කියන්නේ select වෙන්න ඕනේ path කියන අවස්ථාව select කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකෙන් ellipse එකක් create කරගන්න. මම shift tool එකත් press කරගෙන මේ විදිහේ ellipse එකක් නිර්මාණය කරගන්න. ඇත්තටම මෙතෙන්දී නිර්මාණය වෙන්නේ මේ ellipse එකේ හැඩය ගත්ත path එකක් තමයි නිර්මාණය වෙන්නේ. path එකකුයි නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක හින්දා අපිට පුළුවන් මේ direct selection tool එක නේද path selection tool එකට ගිහිල්ලා මේ path එක අපිට එට මෙහෙට move කරගන්න පුළුවන් අවශ්‍ය විදියට. කලින් අපි pen tool එකකින් create කරගත්ත path එක move කර විදියටම ඊළඟට බලන්න path palette එකේදී කලින් සඳහන් කරපු විදිහටම work path එකක් විදියට මේ path එක add වෙලා තියෙනවා. මෙතෙන්දී අපි මේ path එක නම් කරගමු. මේ ආකාරයට ඔයාලා කැමති නමකින් නම් කරගන්න. මම මේක upper text කියලා දාන්නම්. කියන්නේ මම මේක පාවිච්චි කරන්නේ මේ path එක පාවිච්චි කරන්නේ මේ text effect එකේ මේ උඩ කොටස නිර්මාණය කරගන්න. ඒකින් තමයි මම ඒ විදිහට ඒක නම් කරේ. බලන්න දැන් path එක අපි නම් කරගෙන තියෙන. ඊළඟට ඉන්නේ label එකේ දැන් ඒ layer එකමයි select වෙලා තියෙන්නේ. යන්න type tool එකට type tool එකට ගිහිල්ලා ඔයාලා බලන්න type tool එකට ගිහලා ඔයාලා බලන්න මෙතෙන්දී අපිට type tool එක මේ path එකට point කරාට පස්සේ cursor එක මේ විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී අපිට මේ path එක උඩ type කරන්න පුළුවන්. ඒත් එක්කම
ටයිප් ටූල් එක සිලෙක්ට් කරගත්ත හැම අවස්ථාවකදීම වැදගත් දෙයක් ගැන අවධානය යොමු කරන්න. කලින් ඔබ විසින් හෝ නැත්නම් වෙන මේ Photoshop පාවිච්චි කරපු කෙනෙක් ඔයාලා පාවිච්චි කරන මැෂින් එකේදී text settings වෙනස් කරලා තියෙනවද කියලා බලන්න. character palette එක open කරගන්න window menu එකේ character palette එකට යන්න. එතකොට මෙතන character palette එකේ basic settings මෙතන තියෙනවා. ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බොහෝ දුරට අවධානය යොමු කරන්න මෙන්න මෙතන baseline shift කියන අවස්ථාව. baseline shift කියන අවස්ථාව අපිට යම් අවස්ථාවලදී වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. නමුත් මේකේ default එක තියෙන්න ඕනේ baseline shift කියන එක බිඳුව කියන අවස්ථාවේදී. කියන්නේ text එක සාමාන්‍ය ආකාරයෙන් type වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි type කරන type line එකෙන් මේ line එකෙන් ඉහළට හෝ පහළට move වෙලා නොතිබෙන්න ඕනේ. මේක තමයි මූලිකම අවස්ථාව. ඉතින් යම් අවස්ථාවකදී මෙන්න මේ baseline shift කියන එක ඔයාලා type කරන ආරම්භ වෙන අවස්ථාවේදී setting එක වෙනස් වෙලා තිබ්බනම් ඒක 0 කරගෙන type කරන්න පටන් ගන්න. දැන් ඊතර ඒ දේවල් දැනගන්න ඇති. ඊට පස්සේ යන්න type tool එකට මේ විදිහට point කරලා click කරන්න. එතකොට පේනවා ඇති අපිට මේ පාත් එක උඩ type කරන අවස්ථාවක් එනවා. අනිත් දේවල් සාමාන්‍යයි. කැමති font එකක් select කරගන්න. කැමති font size එකක්, font style එකක්, font color එකක් පාවිච්චි කරලා ඔයාලට type කරන්න අවශ්‍ය text එක type කරන්න. මම මේක මේ විදිහට type කරන්නම්. type on a path. type කරා ඊට පස්සේ තමට අවශ්‍ය විදිහට text එක block mark කරලා font size එක මේ විදිහට වැඩි කරලා text එක අවශ්‍ය විදිහට font size එක වැඩි කරලා හෝ අඩු කරලා තමන්ට අවශ්‍ය විදිහට text එක හදාගන්න. ඊළඟට බලන්න යන්න මෙන්න මේ tool එකට path selection tool එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති path selection tool එකට ගියාට පස්සේ cursor එක මෙන්න මේ විදිහට arrow head එකක් එක්ක වෙනස් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ඔයාලට පුළුවන් මේ විදිහට text එක මේ path එක මේ මතින් drag කරන්න පුළුවන්. තමන්ට අවශ්‍ය position එක හදාගන්න. අපි දැන් මේ විදිහට මම මේ අවස්ථාවේ මේ ගන්න තියාගන්න. ඔයාලා බලන්න. එතකොට අපි text එක type කරලා ඊට පස්සේ path selection tool එක හරහා අපිට පුළුවන් text එකේ path එක තුලින් අපිට අවශ්‍ය තැන් වලට move කරගන්න පුළුවන්. හරිද? එතකොට මම මේ ගානේ text එක තියලා නැවතත් මට text font size එක වැඩි කරගන්න ඕන නම් ඒ තමයි අවශ්‍ය දේවල් අපිට කරන්න පුළුවන්. ඊළඟට බලන්න අර මම ඉස්සෙල්ලා ඔයාලට සඳහන් කරපු අවස්ථාව character palette එක දැනටත් open කරලා තියෙනවා. මම කලින් open කරපු අවස්ථාවේදීම මෙන්න මේ baseline shift කියන එකේදී බලන්න baseline shift කියන එක text එක වල block කරන්න block කළා baseline shift කියන එක බලන්න වැඩි කරොත් මොකද්ද වෙන්නේ text එක අපි type කරපු path එකෙන් ඉවතට ගමන් කරනවා. baseline shift කියන එක minus එකක් දක්වා ගෙන આવොතින් text එක path එකෙන් ඇතුළට යනවා. ඉතින් එතකොට ඔයාලා text effect එකක් සඳහා මේක පාවිච්චි කරනවා නම් Tamanට අවශ්‍යතාවය අනුව path එක තුල move කරගන්නත් path එකේ නිවතට හෝ path එක තුලට move කරගන්නත් පුළුවන් මේ baseline shift කියන අවස්ථාවේ. දැන් මම මේක 0 කරලා තියාගන්නම්. මේකේ අවධානය යොමු කරන්න. අපි බලමු ඊළඟට අපි දැන් text එක මේ පහළ කොටසට text එක අපි add කරගත්තට පස්සේ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී අපිට ප්‍රයෝජනවත් වෙනවා path එකකින් ඉවතට අපිට text එක move කරගන්න අවශ්‍ය වෙන හින්දා. ඉතින් මතක තබා ගන්න මේ හැම අවස්ථාවකදීම ඔයාලා මේ කරන හැම එකක්ම save කරගන්නත් මතක තියාගන්න PSD file එකක් විදියට. ඒ දේ අමතක කරන්න එපා. layer palette එක ගැන අවධානය යොමු කරන්න. type කරපු text වල දාලා text layer එකක් සකස් වෙලා තියෙනවා. ඊට පස්සේ path palette එක ගැන තව අවධානය යොමු කරමු. path palette එකෙත් මෙතෙන්දී අපි නම් කරපු මේ upper text කියන path එක සහ type on path type කියලා ඒ path එකත් මෙතනින් අපි පෙන්නලා තියෙනවා path palette එක තුල. අපි ඊළඟ lesson එකකින් බලමු කොහොමද text එක දැන් අපි මේ path එකේ පහලින් අපිට අවශ්‍ය text එකක් type කරලා effect එක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. එතනම
මෙතනදී ඉෆෙක්ට් එක නෙමෙයි අතරම වැදගත් වෙන්නේ මේ කියන්නේ ඉෆෙක්ට් එක සඳහා අපි පාවිච්චි කරන මේ මූලික ක්‍රම ටිකයි වැදගත් වෙන්නේ. ඒ හරහා ඔයාලට මීට අමතරව ඕනම ඉෆෙක්ට් එකක් එහෙම නැත්නම් පාත් එකක් හරහා ටයිප් කරගන්න අවශ්‍ය වෙන ඕනම අවස්ථාවකදී මේ ක්‍රමය ප්‍රයෝගික කරගන්න පුළුවන්. මේ සම්බන්ධව ඔයාලට දෙන ඊළඟ ලෙසන් එකේදී අපි බලමු අනිත් ටෙක්ස්ට් එකේ ඉදිරි කොටස අපි සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා.